මට ඇත්තටම කියන්නකො අපේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට අපි හිතමුකෝ නවසීලන්තයට ඉස්සරවම එන ස්ටුඩන්ට් කෙනෙකුට දැන් ඔයත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මෙහෙට ආවේ අවුරුදු 20කට කලින් ඒකල ඔයත් කට්ටක් කාලා මහන්සි වෙලා තමයි මේ වගේ තැනකට ඇවිල්ලා අද ලස්සනට මේ වගේ ජීවත් වෙන්නේ. ඉතින් මට කියන්නකො පළවෙනියටම අද අපි හිතමු හෙට මේ නවසීලන්තයට එන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට ඔයාලට දෙන්න පුළුවන් අදහස. එයාටත් ඕනේ බොහොම කට්ටක් කාගෙන මේ තත්ත්වයට ඇවිල්ලා මේ ඔයා ඉන්න ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න. දෙන්නකො බලන්න එයාට මොනවද ඔයා හිතන්නේ? ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් උත් එක්ක. මුලින්ම මට කියන්න තියෙන්නේ මම මෙහෙට එනකොට මට අවුරුදු 19යි. ඉතින් ඕගොල්ලෝ ජීවිතේ පටන් ගන්න ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඕවර්සීස් එන්න හිතන් ඉන්නව නම් හරි ලංකාවේ කරන්න ඉන්නව නම් හරි මොනවා හරි අනිවාර්යයෙන්ම අඩු වයසින්ම පටන් ගන්න. වැඩි කල් ගන්න එපා. අවුරුදු 25 30 වෙනකන් ඉන්න එපා ජීවිතේ පටන් ගන්න. ජීවිතේ පටන් ගන්න ඕන ඕගොල්ලෝ A level කරනවා නම් A level කරන කාලෙම තීරණය කරන්න ඕන නේද? ඕගොල්ලෝ පිටරට යනවාද ඕගොල්ලෝ මොකද්ද කරන්න කියලා. නැත්තම් A level වලින් පස්සේ විසාරෙන් ගන්න නිකන් අවුරුදු 2ක් 3ක් ගෙදර කාලා දාලා. එහෙම හරියන්නේ නැහැ. ඉතින් පළවෙනි මේක ඕගොල්ලෝ රටක් තෝරගන්න ඕනේ. ඉතින් රටක් තෝරගන්නකොට ඕගොල්ලන්ට දැන් මේ යුරෝප් වල එහෙම නැත්නම් එංගලන්තෙ ගිහිල්ලා මේ ගේම ගහන්න බෑ. මේ ගේම දැන් ගහන්න සුදුසුම රටවල් තමයි එක්ක ඕස්ට්‍රේලියාව එක්ක නවසීලන්තය. ඉතින් ඕගොල්ලෝ නවසීලන්තේ ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ යමක් කරගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ අඩු වයසින් එන්න ඕන. මොකද ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට අවුරුදු 4ක් විතර යනවා ඩිග්‍රියක් කරන්න. ඉතින් ඕගොල්ලෝ 18න් 19න් ආවත් ඕගොල්ලොන්ට 22 23 වෙනකන් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ඩිග්‍රියක් කරන්න ඕනේ. ඩිග්‍රියක් කරලා ඉවරලා ඊළඟට මේ ඕස්ට්‍රේලියානු PR එකට ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේ පුළුවන්. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන් මෙහි ඩිග්‍රියක් කරාට පස්සේ ඕගොල්ලන්ට ඒකේ පොයින්ට්ස් හම්බෙනවා. ඒ පොයින්ට්ස් වලින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට ඒ කරපු ඩිග්‍රියට ගැලපෙන ජොබ් එකක් හොයාගෙන PR එක තාම ඇප්ලයි කරන්න මෙහෙ ඕපන්. අනිත් එක ලක්ෂණ මෙහෙමනේ අපේ ලංකාවේ ඉන්න හුඟක් නංගිලා මල්ලිලා නවසීලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි කොහේ හරි රටකට අපි යුරෝපේ හරි කොහේ රටකට ගියොත් සමහරව හැමෝටම සල්ලි නැහැනේ. සල්ලි තියෙන දෙමව්පියන්ගේ ළමයින්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොන්ට මෙහෙට ආවත් ඒගොල්ලොන්ගේ දෙමව්පිය ඒගොල්ලොන්ට සල්ලි එවලා ඒගොල්ලොන්ට බරක් නැහැ. නමුත් සමහර අපේ නංගිලා මල්ලිලා ඉන්නවා බොහොම අමාරුවෙන්. ඒ කියන්නේ සල්ලි හොයාගෙන සමහරලාට ඉඩම් විකුණලා ගෙවල් විකුණලා බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන මොකද ස්ටුඩන්ට් කෙනෙක් එනවා කියන එකත් ලේසි නෑනේ. සල්ලි පෙන්නන්න එපේ. සල්ලි පෙන්නලා මෙහි යුනිවර්සිටි එකට යනවා. එනකොට මෙහෙට එනකොට සමහරලාට ඒගොල්ලොන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඒ කට්ටිය පළවෙනි ප්‍රාග්ධනය හොයාගන්නේ? ඒ කියන්නේ දැන් අපි කියමුකෝ යුනිවර්සිටි එකට ගෙවන්න හරි එතකොට එහෙම නැත්නම් මේකද එදින්ද ඒගොල්ලෝගේ ජීවිතේ තියෙනවනේ එක්ස්පෙන්සස්. ඒවට මොකද්ද දැන් හිතන්නේ? සමහරට ඒගොල්ලෝගේ මනස කඩා වැටෙනවා. මොකද මෙහි ලයිෆ් එක වෙනස්. ඇත්ත. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහි ආපු ගමන්ම පළවෙනියටම කියන්න ඕන ඔයගලන්ට පළවෙනි මාස 3-6 ඇතුළත ඔයගලන්ට ලංකාවට යනවාම කියලා හිතෙයි. ඒක නිසා පළවෙනි මාසය කොහොම හරි අල්ලගෙන ඉන්න. පළවෙනි මාස 6න් පස්සේ ඕගොල්ලන්ට මෙහි පරිසරයේ මෙහි ජීවත් වෙන ක්‍රමයට සුදුසු වෙනවා. ඕගොල්ලෝ නිකාම්ම. හැබැයි පළවෙනි මාස 6න් මාත් එක්කත් අපි 5 දෙනෙක් ආවා. පළවෙනි මාසය ඇතුළත දෙන්නෙක්ම ලංකාවට ගියා. මෙහෙ කරගන්න බෑ. 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් ලංකාවට. දෙන්නෙක් ගියා. 3 දෙනා ඉතුරු වුණා. ඒ කියන්නේ අතාරින්න එපා ගේම. ඒකනේ නේද? ඒ හිටපු 3 දෙනාම අද PR අරගෙන අද වැඩ කටයුතු කරගෙන PR අරගෙන ඉන්නවා. ගියා නම් ආයේ මෙහෙ ආවේ නෑ. ඉතින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මෙහෙ ඔයගලන්ට වීසා එක දුන්නම ඔයගලන්ට පැය 20ක් තමයි වැඩ කරන්න දෙන්නේ. හැබැයි ඔයගලන්ට දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසෙ වෙනකන් අන්තිම වෙනකන් ඔයගලන්ට මාස 3ක් දෙනවා. ඔයගලන්ට පැය 24ක් වැඩ කරන්න පුළුවන් නම් පැය 24ක් උනත් වැඩ කරන්න පුළුවන්. ඔයගලන්ට සම වර්ක් පර්මිට් එකක් හම්බෙනවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගලන්ගේ ණය අරන් නම් ඔයගොල්ලෝ මෙහි ආවේ ඔයගලන් ඊළඟට කෝස් ෆීස් ගෙවන්න සල්ලි ඕන නම් ඒ මාස 3 කිසිම රිස්ට්‍රික්ෂන් එකක් නැහැ ඔයගලන්ට. ඉමිග්‍රේෂන් එකෙන්වත් කොහෙම වැඩ කරන තැනකින්වත් ඔයගලන්ට ඕන තරම් වැඩ කරන්න. ඒකට පුළුවන් ඔයගලන්ට සල්ලි හොයාගන්න. ඔයගොල්ලෝ ඉතින් මහන්සි වෙන විදිය අනුව තමයි මේ ඔයගලන්ට පුළුවන්. මේවනේ කම්මැලි වුණොත් ඉතින් ලෝකේ කොහේ හිටියත් ගේමක් ගන්න බෑ. කම්මැලි නැතුව අදිෂ්ඨානයක් ඇතුවද වැඩේ කරන්න ඕන. ඉතින් ඇත්තටම මේ ලොකු දෙයක් ඔයා කිය මොකද ඉතින් ඔයාට හුඟක් එක්ස්පීරියන්ස් තියෙනවා. අවුරුදු 22ක් මේ රටේ. ඉතින් බොහොම තරුණ වයසේ මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලොකු දෙයක් ඇත්තටම අපේ නංගිලා මල්ලයට මේ අදහස. ඉතින් මට කියන්නකෝ දැන් නවසීලන්තයට එන හුඟක් කට්ටිය මේ වගේ ලයිෆ් එකක් ගෙවන්න බෑනේ අපි ශ්‍රී ලංකාවේ වුණා. නමුත් මේ වගේ ලයිෆ් එකකට කොහොමද යන්නේ? මොකද ඔයාට ඒකට දෙන්න පුළුවන් පොඩි දෙක තුනක් කියන්නකෝ අපේ මේ
නංගිලා මල්ලිලා. ඔව් හැම රටකටම ඕගොල්ලෝ ගියාම ඔව්. ඒ රටේ තියෙනවා යම්කිසි දෙයක් ඕගොල්ලෝ දැනගන්න ඕන ඒ රටේ මොකක්ද කියලා බිස්නස් පැත්තෙන් හරි ඔව්. ජොබ් කරන පැත්තෙන් හරි යම්කිසි දෙයක් තියෙනවා ඒ රටේ ප්‍රසිද්ධ. Right. දැන් නවසීලන්තේ ගත්තොත් මෙහි කිරි එතකොට ෆාමින්. ඔව්. ඒක ප්‍රසිද්ධ දෙයක් මුළු ලෝකෙම දන්නවා. ඔව්. දෙවැනියට මෙහි ගෙවල්. ඔව්. ගෙවල් මෙහි හැමදාම වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඔව්. කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඔව්. අඩු වෙන කාලවල් තියෙනවා. ඔව්. කාලවල් තිබ්බට ඊට පස්සේ ආයෙ වැඩි වෙද්දි ඊට වඩා දෙගුණ වෙලා වැඩි වෙනවා. ඔව්. ඔව්. ඉතින් අපිට ෆාමින් කරන්න යන්න බෑනේ. ඔව්. ඉතින් අපි තෝරගත්ත දේ තමයි මුලින් අපි ඉගෙන ගන්න දේවල් කරලා, ඩිග්‍රිය කරලා, අවුරුදු ගාණක් වැඩ කරලා, PR එක හදාගෙන ඔක්කොම ඉවරුණාට පස්සේ මායි වයිෆ් එක ඇත්තටම බැලුවා මේ රටේ දියුණු වෙන්න අපිට මොකක්ද හරියන ලයින් එක. ඔව් ඒ කියන්නේ දියුණු වෙනවා කියන්නේ මෙහෙමනේ අපි ලංකාවේ ඉඳලා මේ රටට ඇවිල්ලා ඔව්. මේ ගෙයක් අරගෙන යන්තම් ෆයිනෑන්ස් කරලා කාර් එකක් අරගෙන ඔව්. ගෙදරට ගෙවාගෙන එහෙම ලයිෆ් එකක් වැඩක් නැහැ නෑ, නේද ලංකාවේ නෑ, අපිට කරන්න නෑ, පුළුවන්. ඒක නමුත් පුළුවන්. මේ වගේ රටකට ඇවිල්ලා අපි තියෙන උපරිම ප්‍රයෝජන ඔව්. ගන්න ඕන තියෙන සම්පත් වලින් උඩටම යන්න ජීවිතේ. ජීවිතේ යන්න. එහෙම ගිය කෙනෙක් ඔයා. ඔව්. ඉතින් අපි කරපු මේ ලොකුම හොඳ දේ තමයි 2008 දීම අපි අපිට අඩු වයසින් ඔව්. ඇත්තටම මම මැඩිකරෙත් අඩු වයසින් ඉතින් ඒකත් ලොකු දෙයක්. දැන් ගොඩක් අය අවුරුදු 30 35 වෙනකන් ඉන්නවා ජීවිතේ පටන් ගන්නම. මම නම් දෙන ඇඩ්වයිස් එක ඔයගලන්ට පුළුවන් තරම් ඉක්මනින් ඔයගොල්ලෝ රටත් තෝරගන්න එන්න ඔයගලන් මැඩි කරන්න ඒ ටික ඔක්කොම පුළුවන් තරම් 25ට කලින් ඉවර කරන්න. Right. මම නම් එහෙම තමයි. ඉවර කරලා ඊට පස්සේ ඔයගලන් පුළුවන් ජීවිතේ දිනු වෙන එක ගැන හිතන්න. නැත්තම් ඕගොල්ලෝ අවුරුදු බර ගණනක් යනකම් ඕගොල්ලන්ගේ ජීවිතේ හදාගන්න තමයි ඕගොල්ලෝ මහන්සි වෙන්නේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඕගොල්ලෝ කියන්නේ මේ වගේ ලයිෆ් එකකට එන්න අනිවාර්යෙන් ව්‍යාපාරයක් කරන්න ඕනේ. මොකද ජොබ් එකක් කරලා කරන්න බෑනේ මේ වගේ. ඕන. ඉතින් අපි තෝරගත්ත ගෙවල් අංශේ අපි 2008 ඉඳලා ගෙවල් ගත්තා. අපි පුළුවන් තරම් අපිට ලෝන් දෙනකොට අපි ඒ ලෝන් පාවිච්චි කරලා බැංකුව වලින් අරගෙන ඩිපොසිට් තිය අපි ගෙවල් අරගෙන දැම්මා. ඉතින් ඒ ගෙවල් ඇත්තටම අවුරුදු 5 යනකොට අපි සම්පික්කා ආයෙ ගත්තා ආයෙ වික්කා. මේ විදිහට තමයි අපි මේ තත්ත්වයට ආවේ. මේ ඔක්කොම ඩොලර් එකක්වත් අපි ඒ කියන්නේ ලංකාවේ ජොබ් කරලත් නැහැ. ලංකාවෙන් හම්බ කරලා නැහැ. මේ ඔක්කොම නවසීලන්තේ මේ ගෙවල් අරගෙන රෙනොවේට් කරලා විකුණලා ගෙවල් හදලා විකුණලා ඒව කරලම තමයි මේ හැමදේම. ඉතින් කාට හරි මේක හොඳ මාර්ගයක් කවුරු හරි දැන් අනු කිව්වා වගේ හෙට එනවනම් එයාගේ පළවෙනි වැඩ ටික අවුරුදු 2-3කින් ඉවර කරලා ඊට පස්සේ මේ ගෙවල් මාකට් එකට බැස්සනම් මේක කවදාවත් වරදින්නේ නැහැ. මගේ දන්නේ සිඩ්නි වලත් මේකම තමයි තත්ත්වය. සිඩ්නි වල මේක තියෙනවා. මම ඇත්තටම මේවා තමයි කරේ. මේ ඉතින් ඇත්තටම සන්තෝෂයි මේ